දරුවනේ මම අද ඔයාලට ගෙනාවේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක හොයන්නේ කොහොමද කියලා. පුතේ මම ඉස්සල්ලාම සරලව මේ මාතෘකාවට යන්න කලින් හදන්නම් පුංචි සරල ගානක්. මුලින්ම ගමු මේ වගේ වීජ ප්‍රකාශනයක් 2x ධන 4. දරුවනේ මම මේක මෙහෙම ලියා ගන්නවා අපිට ලේසි වෙන්න 2 ගුණ කිරීම x 2 ගුණ කිරීම 2. දැන් මේ පද දෙක ගත්තාම දරුවනේ පොදුවේ ඉන්නේ කවුද? ඔයාලට පේනවා කවුද? මෙයාගේ ඉන්නවා 2 මෙයාගේ ඉන්නවා 2. හරි ඊට පස්සේ මම ලියනවා මේක මෙහෙම දෙන්නම පොදු හින්දා දෙක එළියට ගන්නවා කවුද ඉතුරු උනේ x ඉතුරු වුණා කවුද පුතේ එකතු වුණා මෙතන දෙක ඉතුරු වුණා ඊට පස්සේ දරුවනේ මේ එකතු කිරීම ලකුණ දැම්මා දැක්කම ලස්සන සාධක දෙක වෙන් වුණා එකක් 2 අනිත් එක x ධන 2 හරි දැන් පුතේ අපි යන් පද තුනක බීජීය ප්‍රකාශනයකට යන්කෝ පද තුනක හරි මම ලියන මේවා එක 6x ධන 9y ඍණ 3 පුතේ මම මේක ලියන්නම් අර අපේ ලේසි ක්‍රමයට කොහමද දෙවරක් 3 ගුණ කිරීම x 3 ගුණ කිරීම 3 ගුණ කිරීම y 3 ගුණ කිරීම 1 හරි දැන් දරුවනේ බලන්නකො මෙන්න මේ වීජ ප්‍රකාශනයේ කවුද තුනටම පොදුවේ ඉන්නේ අපිට පේනවා කවුද මෙතන 3 මෙතනත් 3 මෙතනත් 3 ඒ 3 කියන එක දරුවනේ මම ගන්නවා එළියට හරි කවුද මෙතන 2 සහ x 2යි x ධන මෙතන 3 සහ y 3යි y ඍණ කවුද ඉතුරුනේ 3 ගිය පස්සේ කවුද ඉතුරුනේ 1 දැක්කද ත්‍රිපද වර්ග අපි මේ ත්‍රිපද වීජීය ප්‍රකාශනය දරුවනේ සාධක ලස්සන දෙකක් ඇදුවා හරි අපි යන් ඊළඟට මෙන්න මේ වගේ දරුවනේ එකකට හරි බලලා ගන්න හැමෝම 2යි p ධන 2 ඍණ q p ධන 2 දරුවනේ මෙතන මෙන්න ලස්සනට දෙන්නගේම තියෙනවා පුතේ පොදු සාධකයක්. කවුද පොදු සාධකයක් ඉන්නවා? මෙතන පොදු සාධකේ කවුද? තනි පදයක් නෙමෙයිනේ. මෙතන පොදු සාධකය මේ වගේ වීජීය ප්‍රකාශනයක්. p ධන 2. අන්න යා එළියට ගමු. දැක්කද? මේ වගේ එකක පොදු එක්කෙනා එළියට ගන්නවා. කලිනුත් කිව්වේ එහෙමනේ. උදාහරණයක් නෙමෙයි මේ 2 ගුණ කිරීම p ධන 2. ඊළඟට q ගුණ කිරීම p ධන 2. අර කලින් කරා වගේ මොකද්ද? මෙන්න පොදු එක්කෙනා. මෙන්න පොදු එක්කෙනා දරුවනේ. මෙයා පොදුයි මෙයා පොදුයි. පොදු එක්කෙනා එළියට ගත්තා. කවුද ඊට පස්සේ ඉතුරුනේ වරහන් තුල? මෙන්න මේ දෙකයි මෙන්න මේ ඍණ q. අන්න කලින් වගේමයි නේ පුතේ. හැබැයි දැන් මොකක්ද උනේ? දැන් මෙතන බීජීය ප්‍රකාශනයක් තමයි පුතේ මොකද්ද? පොදු උනේ. හරි. අපි යන් ඊට පස්සේ පුතේ මෙන්න මේවා එකට පද හතරක බීජීය ප්‍රකාශනයට අපි යන්කෝ බලන්න. හරි. මල්ලින පුතේ මේක මෙන්න මේ වගේ දරුවනේ පද හතරක වීජීය ප්‍රකාශනයක් තිබ්බහම අපිට එකපාර පුතේ මේ හතරෙම පොදු එක්කෙනෙක් ඉන්නවද බලන්න. නෑ නේ. හැමෝගෙම පොදු එක්කෙනෙක් නෑ. මේ පද හතරෙම පොදු එක්කෙනෙක් නෑ. එතකොට පුතේ පොඩි ක්‍රමයක් තියෙනවා. අපි සලකනවා දෙන්න. මෙන්න මේ දෙන්නයි මෙන්න මේ දෙන්නයි. ජෝඩු සලකනවා. ඊට පස්සේ පළවෙනි දෙන්න අපි ලියුමක් කෙලින් ක්‍රමයේ කෙටි ක්‍රමය අපේ 5 ගුණ කිරීම p 2 ගුණ කිරීම 5 ගුණ කිරීම q x ගුණ කිරීම p 2 ගුණ කිරීම x ගුණ කිරීම q හරි මෙතනදී දරුවනේ අපිට පළවෙනි පද දෙකෙන් පේනවා 5 කියන එක්කෙනා මොකද්ද පොදුයි ඒ 5 කියන එක්කෙනා එළියට ගත්තාම කවුද ඉතුරු වෙන්නේ මෙතන p ඍණ මෙතන 2යි q හරි වැඩේ ගොඩ අපි යන් ඊළඟ සෙට් එකේ ඊළඟ දෙන්නගේ පුතේ ඊළඟ ජෝඩුවේ කවුද පොදු එක්කෙනා මෙතන පොදු එක්කෙනා පුතේ x මෙතනත් x අපි එහෙනම් මෙතන ලකුණ එහෙමම දාලා පුතේ x කියන එක ලියනවා හරි කවුද ඒකේ පුතේ ඊළඟ මට කියන්න ඒකේ මෙන්න p ඉතුරු වෙනවා මේකේ 2යි q ඉතුරු වෙනවා අන්න දැන් මම ඔයාලට හයිලයිට් කරනවා ලියලා පෙන්නුවා කවුද මේ දෙන්න සමානයි නේද කලින් කරා වගේ මේ දෙන්න සමාන එයා එළියට ගත්තා කවුද ඉතුරුනේ 5 ධන x අන්න නයිස් ලේසි දැක්කද දරුවනේ හරි පොඩක් හිතලා බලලා අපි මේක කරගන්න පුළුවන් අපි යන් පුතේ දැන් අපේ මාතෘකාවට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක හරි මන් දරුවනේ ගේන්න මුලින්ම ගාන x වර්ගය ධන
5x ධන 6 වර්ග පදයක් 5යි වීජීය පදයක් නියත පදයක් පද තුනයි තියෙන්නේ දරුවනේ මම ඉස්සල්ලාම මේ නියත පදය සහ මේ වර්ග වීජීය වර්ග අඥාත පදය ගුණ කරනවා ඉස්සල්ලාම එක කරේ මොකද මේ දෙලා ගුණ කරා හරි 6යි x වර්ගේ ඊළඟ දරුවනේ මේ නියත පදයේ ඉස්සරහා තියෙන ලකුණ මම දාගන්නවා done එහෙනම් පුතේ දැන් මට ඕනේ දැන් දරුවනේ ඔයාලට පේනවා මෙන්න මේ පද තුනක් තියෙන මේ ත්‍රිපද වර්ගිත ප්‍රකාශනයේ පොදු එක්කෙනෙක් ඉන්නවා තුන් දෙනාටම පොදු එක්කෙනෙක් නැහැ එහෙනම් පුතේ අපි දන්නවා පද හතරක් තිබ්බොත් පොදු එක්කෙනෙක් ගන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ පද හතරක් ගන්නෙ කොහොමද ගන්න මේවා උපකාරී කරනවා පුතේ මේ ධන 6යි x වර්ගේ එකෙන් හොයාගන්න කොහොමද ඔන්න අපිට හිතන්න අපිට තරකානුකූලව හිතන්න දරුවනේ මේක අපි කොහොමද 6 කොහොමද මේ 6න් කොහොමද මේ පද හතරක් හදාගන්නේ පොඩි දෙයක් දරුවනේ මේ 6 උපයෝගී කරගෙන අපි මෙන්න මෙතන 5 වෙන් කරගන්නවා හරි ඒ කියන්නේ මට කියනවා 6 හැදෙන විදි මොනවාද එකක් 3 වරක් 2 තව එකක් මොකක්ද දරුවනේ 6 වරක් 1 හරි මම ඉතල තර්කානුකූලව මේක විසඳන්නම් දරුවනේ මුලින්ම අපි ගන්නවා දැන් පුතේ මේකේ තියෙන්නේ ධන 6නේ ධන 6 එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි එක්ක දෙන්නම ඍණ වෙන්න ඕනේ එක්ක දෙන්නම ධන වෙන්න ඕනේ හරි දෙන්නම ඍණ වුණොත් 3 වරක් 2 ඍණයි ඍණයි ධන 6 එනවා මම ලියලා පෙන්නන්නම්කෝ ඊළඟට මෙතන 6යි 6 වරක් 1 6යි ඍණයි ඍණයි ධන 6 එන්න පුළුවන් දෙකෙන්ම ධන 6 එන්න පුළුවන් හරි මම පුතේ ගත්තොත් මේ ඍණයි ඍණයි කියන්නේ පුතේ එකතු කරන්න තියෙන්නේ මේ දෙන්න එකතු කරොත් මෙතන ධන 5 එනවද නෑනේ ඍණ 5නේ මෙන්න දරුවනේ ඍණ 5 එන්නේ උත්තරේ එන්නේ නෑ මෙයාව ගන්න බෑ ඍණ තිබ්බොත් මෙතන ගත්තොත් ඉන්නේ ඍණ 7 ගන්න බෑ දරුවනේ හරි ඊළඟට අපි ගමු පුතේ එහෙනම් මෙතන ධන කියන සංකල්පය ගමු හරි දැන් ධන කියන එකෙන් ගමු දරුවනේ මේ දෙන්න එකතු කරපුවාම ධන 5 එනවා කේස් එකක් නෑ හැබැයි මේ දෙන්න එකතු කරපුවාම එන්නේ ධන 7නේ මැද පදේ එන්නේ නෑ මැද පදේ එන්න නම් ලකුණු වෙනස් කරලා බලමු දැන් මැද පදේ එනවා හැබැයි මේකෙන් මැද පදේ ආවට මේ ධන 6යි x වර්ගය එනවද නෑනේ එහෙනම් පුතේ අපි තර්කානුකූලව හිතුවොත් අන්න ඒ වගේ සිද්ධියකින් අපිට පේනවා මේ දෙන්න එන්න කියලා හැබැයි මම ඔයාලට ඔන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්න තර්කානුකූලව හිතලා ගන්න පුළුවන් ගේමක් නෑ හරි ඒක හිතන්න පුළුවන් ළමයට මම ඒක දුන්නේ හැබැයි පොඩ්ඩක් හිතන්න බෑ කොහොමද වයි පාස් වෙන්න ඕනේ අන්න ඒ ළමයට මේක මේ බලා ගන්න මෙතන ධනනේ මෙතන ධන නම් මම නීති තුනක් කියලා දෙන්න මෙතන ධන නම් මුලින්ම පුතේ කරන්න ඕනේ අපි මේ පදෙට මේ පදේ ගුණ කර ගන්නවා. ඒ කියන්නේ නියත පදයේ සහ x වර්ගයේ පදේ ගුණ කරනවා. පළවෙනි නීතිය. දෙවෙනි නීතිය මේ පදේ ඉස්සරහට තියෙන ධන ලකුණ දාන්න ඕනේ. තුන්වෙනි නීතිය මෙතන මේ 6x වර්ගයේ ධන වෙනවා නම් ලකුණ සමාන වෙන්න ඕනේ. ඒ සමාන වෙන ලකුණ මෙයාගෙන් අල්ල ගන්න ඕනේ. ඒ කියන්නේ මැද පදෙන් අල්ල ගන්න ඕනේ. මේ x විතරක් තියෙන පදෙන් අල්ල ගන්න ඕනේ. x විතරක් තියෙන එක අඥාතයක් තියෙන එක නේ අල්ල ගන්න ඕනේ. හරි? මෙතන පුතේ තියෙන ධන දෙන්නම ධන x කියලා වෙන් කර ගන්නවා. දැන් ගොඩ. මොකද්ද නීති තුනෙන් ගේමක් ගාගත්තා. මුලින්ම නියත පදයේ සහ වර්ග අඥාත පදයේ ගුණ කර ගන්නවා. නියත පදයේ ඉස්සරහ තියෙන ලකුණ දා ගන්නවා. එයා ධන නම් ලකුණ සමානයි. ධන නම් ලකුණ සමානයි. එක්ක දෙන්නම ඍණ වෙන්න ඕනේ. එක්ක දෙන්නම ධන වෙන්න ඕනේ. මෙතනදි ගන්න මම කියේ මොකද්ද? ධන කියලා ගත්ත කොහමද? මැද පදය. ඒ කියන්නේ මේ එක අඥාතයක් තියෙන පදය ධන හින්දා. සරල දෙයක්. හරි? මම මෙතන ලියා ගන්න මෙන්න x වර්ගය ධන 3x ධන 2x ධන 6. සර් කිව්ව පද හතරක් තියෙනවා නම් මොකද්ද ජෝඩු කරනවා. ඔන්න පුතේ ජෝඩු කරනවා. කවුද මෙතන පොදු එක x. අර ලියාගමු කෙටි ක්‍රමේ. මෙතන 2 ගුණ කිරීම x මෙතන 2 ගුණ කිරීම 3. හරි. පළවෙනි දෙන්නගෙන්
පළවෙනි දෙන්නගේ x කෙනෙක් කෙනා පොදු කියලා ඔයාලට පේනවා. මම x කෙනෙක් කෙනා එළියට ගත්තා. කවුද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙනවා පුතේ තව x එකක්. මෙතන ලකුණ දානවා එහෙමම 3යි. ඊළඟ දෙන්න ගත්තාම දරුවනේ ඔයාලට පේනවා කවුද දෙක කියන එක්කෙනා පොදුයි. ඊට පස්සේ කවුද දරුවනේ ඉතුරු වෙන්නේ? මෙතන ලකුණ දාන දරුවනේ එහෙමම දෙක පොදුයි. කවුද? x මෙතන ධන 3. කලින් කරා වගේ දෙන්නගෙම තියෙනවා දරුවනේ x ධන 3 කියන පදය. ඊට පස්සේ ආවේ එළියට ගත්තා. මෙතන x ඉතුරු වුණා. මෙතන ධන 2 ඉතුරු වුණා. සරල දෙයක්. දැක්කද? ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය ලේසියෙන්ම සාධක දෙකට කඩා ගත්තා. හරි. මේක තහවුරු වෙන්න පුතේ මම තව ගානක් කරන්නම් ඔයාලට. තර්කානුකූලව හිතලා කරන්න පුළුවන් මේක. ඒක කිසිම ගේමක් නෑ දරුවනේ. හරි. ඒක අපි දක්ෂයන්ට තියමුකෝ. හැමෝටම විභාගය පාස් වෙන්න ඕනේ. ඒ දරුවන්ට තමයි මේ මම ලේසි ක්‍රමය කියලා දෙන්නේ. හරි. x වර්ගය ඍණ 7x ධන 10. හරි. පුතේ මේකේ මම නීති අනුව කියලා දෙන්න. මුලින්ම නියත පදයේ සහ වර්ග තියෙන පදයේ ගුණ කරනවා. එතකොට එන්නේ 10යි x වර්ගය කියලා එනවා. ඊළඟට මොකද කරන්නේ? නියත පදයේ තියෙන ලකුණ දාගන්නවා. සරල දෙයක්. ඊට පස්සේ 10 හැදෙන්න ධන 10 හැදෙන්නත් ඕනේ. ඍණ 7 හැදෙන්නත් ඕනේ. මම කිව්වා ධන නම් ලකුණ සමානයි. හරිනවද දරුවනේ? ධන නම් ලකුණ සමානයි. 10 හැදෙන විදි 5 වරක් 2 10 වරක් 1. හරි. තුන්වෙනි නීතිය මැද එකාගේ ලකුණ බලලා දාන්න යන්න දරුවනේ. ඍණයි මෙතනින් එන ඍණ 11යි එන්න බෑ. එන පුතේ ඉස්සල්ලාම එයාව අයින් කරලා දාමු අපි. එනවා මෙතනින් බලන්න පුතේ ඍණ 7 එනවා. මෙතනටත් x මෙතනටත් x. හරි. අපි ගාන ඉස්සරට යමු ඊට පස්සේ x වර්ගය හරි. පුතේ මෙයාගේ කවුද එන්නේ 7 එන්නේ. ඍණ 5x ඍණ 2x මේ 7 දෙකට වෙන් වෙලා ආවා. ධන 10යි. පළවෙනි පද දෙකෙන් පුතේ බලමු අපි x ගුණ කිරීම x 5 ගුණ කිරීම x කවුද පොදු x පොදුයි ගත්ත x ඉතුරු වුණා පුතේ x ඍණ මෙතන 5යි අවුලක් නැහැ. ඊළඟ දෙන්න වෙන් කරමු 2 ගුණ කිරීම x 2 ගුණ කිරීම 5 කවුද පොදු පුතේ 2 පොදුයි. මම කිව්වා මෙතන ලකුණ එතන දාන්න. ඊට පස්සේ දරුවනේ x මෙතන දරුවනේ ධනයි ඍණ ගුණ කරපුවාම මම ඒගොල්ලෝ ලේසි ක්‍රමයක් කියලා දෙන්න. තර්කානුකූල පැත්තෙන් ඔබෙන් ගිහලා හැමෝම විභාගය පාස් වෙනවනේ තියරිය අනුව. ඍණ දැම්මොත් ලකුණ වෙනස් වෙනවා. ඍණ එළියට ගත්තොත් මෙතන ලකුණ වෙනස් වෙනවා 5යි. හරි. මෙන්න දරුවනේ x ඍණ 5යි අනිත් එක x එක මෙතන ඍණ 2 x ඍණ 2යි. දැක්කද සාධක දෙක ලස්සනට වෙන් වුණා. ඍණ 2යි ඍණ 5යි. හරි. ඍණ 2යි ඍණ 5යි ගුණ කරලා නැවත පුතේ හැදෙනවා ඍණයි ධන 10. මම ගන්න x වර්ගයේ ධන 2යි x ඍණ 15. මුලින්ම තියෙන්නේ පුතේ පළවෙනි නීතිය මොකද්ද? මෙන්න මේ නියත පදයේ සහ මෙන්න මේ වර්ග අඥාත පදයේ ගුණ කර ගන්නවා. 15යි x වර්ගය. ඊට සරලම දේ පුතේ මේ නියත පදයේ සහ තියෙන ඍණ ලකුණ දානවා. පුතේ ධන තිබ්බොත් නම් ලකුණ සමාන වුණානේ. එයා ඍණ තිබ්බ මොකද වෙන්න ඕනේ? ලකුණ වෙනස් වෙන්න ඕනේ. මම ගන්නවා 5 වරක් 3. නැත්තම් තව ගන්න පුළුවන් 15 වරක් 1. හරි. පුතේ මම කිව්වා ලකුණ වෙනස් වෙන්න ඕන කතාවක් කිව්වනේ. මම මේ තර්කානුකූල පැත්තත් කියන්නම්. ලේසි ක්‍රමයෙන් පැත්තත් කියන්නම්. හරි. ඍණ 15 එන්න ඕන නම් දරුවනේ ගුණිතයකදී ලකුණ වෙනස් වෙන්න ඕනේනේ. හරි. මම ලකුණ වෙනස් කරලා බලන්නම්කෝ. හරි. මෙතනත් දැන් දරුවනේ මේකෙන් අපිට ගන්න පුළුවන් මෙතන සුළු කරපුවාම එනවා ලකුණ වෙනස් නම් පුතේ අඩු කරන්නයි ඕනේ. සර්ගේ විරුදුව තියෙන වීඩියෝ ගන්න. එතනදී මේ සංකල්පය හොඳට කියලා දෙනවා මම. හරි. මෙතන ධන 2යි. අඩු කරලා ලොකු එකයි ලකුණ දානවා. ඊළඟට මේ ධනක් ගත්තම දරුවනේ ධන 14යි. ඉතින් ඔයාලට පේනවා මෙයා යට එක පදින් ගන්න බෑ.
එහෙනම් උඩ එක්කෙනාගෙන් ඇවිල්ලා තියෙනවනේ දරුවනේ මේ මැද දාන දෙක. හරි. හරි. මම ඕක මකන්න මම මගේ ක්‍රමෙන් දැන් කියන්න. පුතේ 5 වරක් 3. ඊට පස්සේ ඍණ නම් ලකුණ වෙනස්. කොහොමද ලකුණ දාන්න ඕනේ? මැද පදයේ එකාගේ කියන්නේ මේ 2x කියන එක්කෙනාගේ පුතේ ධනනේ. එහෙනම් ලොකු එක්කෙනා දාලා පොඩි එක්කෙනාට දාන්න. ඔච්චරයි මේකේ තියෙන අමාරු දේ. හරි. ඔන්න දැන් පුතේ ගාන හදනවා මෙන්න. x වර්ගයේ ධන 5x ඍණ 3x ඍණ 15. මොකද පද හතරක් නම් ජෝඩුවෙන් කිරීම. මුලින්ම අපි ලියාගමු ලේස් ක්‍රම x ගුණ කිරීම x 5 ගුණ කිරීම x 3 ගුණ කිරීම x 3 ගුණ කිරීම 5. පළවෙනි දෙන්නගෙන් පේනවා x කියන එක්කෙනා පොදුයි ගත්ත x එළියට ඉතුරු වුණා x මෙතන ලකුණ ධනමයි මෙතන 5යි. දෙවෙනි දෙන්නගෙන් පොදේ 3 කියන එක පොදි පේනවා අපිට මෙතන ඍණ මෙතන ධන 3 ගත්තා x මං කිව්වා ඍණ ගත්තොත් ඍණයි ධන වෙනවා මෙතන දරුවනේ මොකද්ද 5යි. සරල දැන් මම තව විදිහක් කියනොත් ඍණ ගත්තම ඇතුලේ උන්ගේ ලකුණ වෙනස් වෙනවා. ඔය සරල දේ ඔළුවේ තියාගන්නකෝ. දැන් දරුවනේ x ධන 5 කියන එක්කෙනා පොදුයි අනිත් එක x ඍණ 3 කියන එක්කෙනා පොදුයි. එච්චරයි. එක්ක ලස්සන්ට අපිට දරුවනේ මෙතෙන් හම්බුණා සාධක දෙකක්. පොඩි තියරියක් තර්කානුකූලව ගන්න බැරි කමක් නැහැ. තර්කානුකූලව ගොඩක් හොඳයි. මේක හොඳ තියරියක්. හැබැයි පුතේ හැමෝම මං කලිනුත් කිව්ව හැමෝම විභාගේ පාස් වෙන්න ඕනේ. එතකොට මේ ක්‍රමය ඔයාලට උපයෝගී කරගන්න පුළුවන්. හරි? ඒක තමන් සතු රාජකාරියක්. හරි. මට හැමෝම පාස් වෙනවා දකින්නයි ඕනේ. හරි. යන් ඊළඟ ගන්නට. හරි. ගන්නවා පුතේ මේක. x වර්ගයේ ඍණ x ඍණ 20. කලින් තියරිය මොකද්ද? නීති තුන මොකද්ද? අපි ගන්නවා දරුවනේ ඉස්සෙල්ලා මෙන්න මේ නියත පදයේ සහ වර්ග පදයේ තියෙන සංඛ්‍යාව ගුණ කරලා 20යි x වර්ගය. ඊට පස්සේ දරුවනේ ගන්නවා නීතියට අනුව නියත පදයේ තියෙන ලකුණ ගත්තා. ඔන්න දරුවනේ මම කඩනවා සාධක දෙකකට. මේකේ සංඛ්‍යා දෙකකට 20 හැදෙන විදිය. හරි? කොහේ හැදෙන්නේ? මං ක්ලේස් ක්‍රමෙන්ම ගන්න 20 හැදෙනවා කියන්නේ පුතේ අඩු වෙනවානේ. 5 වරක් 4. මොකද්ද කිව්වේ මෙතන ඍණ නම් මැද පදයේ තියෙන එකාගේ ලකුණ ලොකු එකාටද ඊළඟ එක පොඩි එකාටද? එච්චරයි. මෙතන x දුන්නා මෙතන x දුන්නා. මෙන්න x වර්ගයේ ඍණ 5x ධන 4x ඍණ 20. පළවෙනි දෙන්නගෙන් පොදු එක්කෙනා ගමු. කවුද පොදු එක්කෙනා වෙන්නේ දරුවනේ? අපිට පේනවා x කියන එක්කෙනා පොදු වෙනවා. ඊට පස්සේ x ඍණ 5. ඊළඟට දෙවෙනි එක්කෙනාගෙන් දරුවනේ 4 කියන එක්කෙනා ගන්නවා x ඍණ 5. දැන් පොදුයි කියලා පේනවනේ. x ඍණ 5 x ධන 4. දරුවනේ දැක්කනේ සරලව ඔය ගණන් කට්ටිය හිතාගෙන 4 ක්‍රමයක් තියෙනවා. ක්‍රම 4ක්. නෑ දරුවනේ ක්‍රම දෙකයි තියෙන්නේ. ඇත්තටම ගත්තොත් ක්‍රම 4ක් තියෙන කතාව හරි. හැබැයි මේක දෙකේ හදන්න පුළුවන්. හරි කතාවක් හරි ක්‍රම 4ක් තියෙනවා. ඒකනේ කට්ටිය දාලා ක්‍රම 4ක් කියලා ඔළුවට කවලා නෙමෙයි පුතේ තර්කානුකූලව ගන්න පුළුවන් හරියට තියෙන්නේ දන්නවනම්. ක්‍රම දෙකයි ඕනේ හරියටම. මොකද්ද? අපි දැනගත්තා නම් මේක එක්ක දෙන්නගේ ලකුණ සමාන වෙන තියරිය, එක්ක දෙන්නගේ ලකුණ වෙනස් වෙන තියරිය. ඔච්චර යෝගේ තියෙන්නේ. හදා ගන්න පුළුවන්. එහෙනම් මොකද පාවිච්චි කරන්න ඕනේ? හරියට ක්‍රමයේ පාවිච්චි කරන්න. හරියට හිතන්න. හරියට ගාන කොට